රුපියල් 50000ත් ලක්ෂයත් අතර සුපිරිම ස්මාර්ට්ෆෝන් සෙට් එකක්. Hello, what's up tech lovers? ඉතින් කොහොමද ඔයගොල්ලෝ ගොඩක් සාදරයෙන් පිළිගන්නවා SL Tech Gaming Nexus YouTube channel එකෙන් අරගෙන තවත් එක අලුත් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකෙන් අරන් වෙලා තියෙන්නේ රුපියල් 50000ත් ලක්ෂයත් අතර මුදලකට ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන් brand new phone set එකක් ගැන. ඉතින් මම මීට කලින් කරා රුපියල් 20000ත් 50000ත් අතර මුදලකට ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන් හොඳ brand new phone කිහිපයක් ගැන. මට ඒක හරියට කරගන්න හම්බුන්නේ නැහැ. මොකද ඒක එඩිට් කර ඉන්නකොට තමයි මැෂින් එකේ මේ ට්‍රැෆික් කාඩ් එක මේ කඩලා ගියේ. ඒකේ part 2 වීඩියෝ එක විදිහට ඔයගොල්ලන්ට මේක ගන්නත් පුළුවන්. මේ අද වීඩියෝ එක අරන් ආවිල්ලා තියෙන්නේ රුපියල් 50000ත් ලක්ෂයත් අතර මුදලකට ස්මාර්ට්ෆෝන් සෙට් එකක්. ඉතින් සාමාන්‍යයෙන් අර තියෙන ෆෝන් එකෙන් තව ෆෝන් එකකට අප්ඩේට් වෙන්න කැමති නම් දැන් සමහර කට්ටිය ඉන්නවා කලින් එයාට තිබිලා තියෙන රුපියල් 30000ක ෆෝන් එක. හැබැයි එයාට දැන් ඒක යූස් කරලා ඇති වෙලා එයාට හිතෙනවා ටිකක් ලොකු ගානක ටිකක් ඊට වඩා ටිකක් වැඩි ගානක ස්මාර්ට්ෆෝන් එකක් මිලදී ගන්න. හැබැයි එයාට අයිඩියා එකක් නැහැ මොන වගේ ෆෝන් එකකට යන්න ඕනේ කියලා. ඉතින් අද වීඩියෝ එකේ එහෙම කට්ටියට හොඳ විසඳුමක් හොයාගන්න පුළුවන්කම ලැබෙයි මේ වීඩියෝ එකෙන්. ඉතින් රුපියල් 50000 ඉඳලා ලක්ෂයේ සීමාව වෙනකන් ෆෝන් සෙට් එකක් වීඩියෝ එක රිවිව් කරන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ෆෝන් ලිස්ට් එක ගැන කතා කරොත් එහෙම Samsung තියෙනවා, Honor තියෙනවා, Redmi තියෙනවා, Pixel ෆෝන් තියෙනවා, ZTE ෆෝන් තියෙනවා, Vivo ෆෝන් තියෙනවා, Sony, Tecno, Infinix, iPhone, OnePlus වගේ ෆෝන් ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් සම්පූර්ණ ෆෝන් ලිස්ට් එක ගැන කතා කරොත් එහෙම අපි මේකට ෆෝන් 20ක් විතර අපි දාලා තියෙනවා. ඒක නිසා වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. එහෙම වුණොත් එහෙම ඔයාගේ අතේ තියෙන ප්‍රයිස් එකට හරියන විදිහේ හොඳ ෆෝන් එකක් ඔයාට තෝරගන්න පුළුවන්කම ලැබෙයි. එහෙනම් අද අපි බලමු මේ ෆෝන්ස් මොනවද කියලා. ෆෝන් ලිස්ට් එක ගැන කියන්න කලින් පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා. ඒ තමයි වීඩියෝ එක ස්කිප් කරන්නත් එපා. අනිවාර්යයෙන්ම ඔයා මේ වීඩියෝ එක අවධානයෙන් බලන්න. මොකද මම ෆෝන් එකත් එක්ක ෆෝන් එකේ ස්පෙක්ස් ඔක්කොම ටික මම ඩිස්ප්ලේ වෙන්න දාලා තියෙනවා. මේක ඩිස්ප්ලේ එක මොන වගේද, බොඩි එක මොන වගේද, කැමරා එක, බැටරි එක මේ හැමදේම මම මේ ඩිස්ප්ලේ වෙන්න දාලා තියෙනවා. ඒක නිසා ස්කිප් කරන්න නැතුව බලන්න. අනිවාර්යයෙන්ම ගොඩක් අවධානයෙන් හොඳ අවධානයෙන් වීඩියෝ එක දිහා මේ බලන් ඉන්න. සමහරට ඔයා වැඩි වෙලාවක් ඔයා මේ වීඩියෝ එක ස්කිප් කරොත් දශමයක් කරේ ස්කිප් කරොත් ඔයාට ගැලපෙන ෆෝන් එක මගරලා යන්න පුළුවන්. හරි, එහෙනම් ලිස්ට් එකේ පළවෙනියටම තියෙන්නේ Samsung ෆෝන් එකක්. Samsung Galaxy A16 5G කියන ස්මාර්ට්ෆෝන් එක තමයි මුලින්ම තියෙන්නේ. ඉතින් මේක 2024 10/7 තමයි මේක රිලීස් වෙලා තියෙන්නේ. තරමක ටිකක් ලොකු ෆෝන් එකක් ඔයාට පේනවා ඇති. මම ඩිස්ප්ලේ වෙන්න දාලා තියෙනවා. මම කලින් කිව්වා වගේම glass front එකක් තියෙනවා, plastic back එකක් තියෙනවා, plastic frame එකක් තියෙනවා, IP54 කියන water and dust resistant පහසුකම මේක තියෙනවා. ඩිස්ප්ලේ මේක විදිහට දාලා තියෙන්නේ Super AMOLED ඩිස්ප්ලේ එකක් තමයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. 90 Hz refresh rate එකක් බලා ගන්න පුළුවන්. back brightness level එක 800 nits විදිහට බලා ගන්න පුළුවන්. 6.7 inch ඩිස්ප්ලේ එකක් තමයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඩිස්ප්ලේ එක resolution එක 1080ට 2340 විදිහට බලා ගන්න පුළුවන්. Android 14 කියන OS එක තමයි මේක run වෙන්නේ. ඉතින් කැමරා setup එක ගැන කතා කරොත් එහෙම main lens එක ඇවිල්ලා megapixel 50යි, ultra wide lens එක megapixel 5යි, macro lens එකක් තියෙනවා. මේක megapixel 2ක් විදිහට බලා ගන්න පුළුවන්. selfie camera එක පැත්තට ගත්තොත් එහෙම මේක wide lens එකක් megapixel 13ක selfie camera එකක් මේක බලා ගන්න පුළුවන්. milliampere 5000ක battery එකක් තියෙනවා. මේක ඕගොල්ලොන්ට ශ්‍රී ලංකාව ඇතුලේ 49000ත් 53000ත් අතර මුදලකට මේ ෆෝන් එක ඔයාලට මිලදී ගන්න පුළුවන්. එහෙනම් ඔහොම යන් අපි දෙවෙනි ෆෝන් එක බලන්න. දෙවෙනි ෆෝන් එක ඇවිල්ලා Honor ෆෝන් එකක් තියෙන්නේ. Honor X7C කියන ස්මාර්ට්ෆෝන් එක තමයි තියෙන්නේ. Honor X7C කියන ෆෝන් එක. ඉතින් මේක 2025 8/18 තමයි මේක ලොන්ච් වෙලා තියෙන්නේ. ඉතින් කලින් ෆෝන් එකට ටිකක් තරමක විශාල ෆෝන් එකක් විදිහට බලා ගන්න පුළුවන්. මේ කලින් ෆෝන් එකටයි මේ ෆෝන් එකට dual sim support කරනවා. හරිද? IP64 water and dust resistant පහසුකම මේක බලා ගන්න පුළුවන්. මේක ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් එහෙම
TFT LCD පැනල් එකක් බලා ගන්න පුළුවන්. 120 Hz refresh rate එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. brightness level එක 850 nits විදිහට බලා ගන්න පුළුවන්. display size එක 6.8 inch විදිහට බලා ගන්න පුළුවන්. display එක resolution එක ගැන කතා කරොත් එහෙම 1080ට 2412 විදිහට බලා ගන්න පුළුවන්. Android 14 තමයි run වෙන්නේ. 8GB RAM එකක් මේක බලා ගන්න පුළුවන්. සහ මේකේ camera setup එක camera තුනක් බලා ගන්න පුළුවන්. පිටිපස්සේ දෙකයි ඉස්සරහ එකයි camera තුනයි. back side එකේ තියෙන wide lens එක ඇවිල්ලා megapixel 50යි සහ තවත් megapixel දෙකක depth lens එකක් බලා ගන්න පුළුවන්. මේක selfie camera එක විදිහට තියෙන්නේ wide lens එකක් megapixel 5ක. මේකේ battery එක ඇවිල්ලා milliampere 5200ක battery එකක් බලා ගන්න පුළුවන්. සහ මේක අපිට රුපියල් 50000 55000 අතර මුදලකට මේක මේ ෆෝන් එක වලට මිලදී ගන්න පුළුවන්. ඊළඟට ලිස්ට් එක තුන්වෙනියට තියෙනවා Redmi ෆෝන් එකක්. Redmi Note 14 කියන මෙන්න මේ සුපිරි ෆෝන් එක 2025 පළවෙනි මාසේ 10 තමයි මේක ලොන්ච් කරලා තියෙන්නේ. ඒ කියන්නේ 1.10 තමයි මේක ලොන්ච් කරලා තියෙන්නේ. ඉතින් මම මේක මේ ලොන්ච් කරපු මේ දවස් ටික කියන්නේ එතකොට ඕගොල්ලන්ට අයිඩිය එකක් ගන්න පුළුවන්. මේකට කොච්චර කාලයක් තව අප්ඩේට් වෙන්න පුළුවන්ද කියලා එක ගැන දාලා අවබෝධයක් ගන්න පුළුවන්. ඒක නිසා මේකත් අර කලින් වගේ තමයි ටිකක් තරමක විශාල ෆෝන් එකක්. ඔයාලට බලා ගන්න පුළුවන් මේ දිග පළල සහ ඝනකමේ dual sim support කරනවා මේකට. මේකෙත් අපිට ෆ්‍රන්ට් එක glass විදිහට බලා ගන්න පුළුවන්. Koren Gorilla Glass 5 වලින් තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් heavy material එකක්. plastic back එකක් බලා ගන්න පුළුවන් සහ aluminum frame එකක් බලා ගන්න පුළුවන්. ඒ අතින් හොඳයි. IP64 water and dust resistant පාසුකම මේක බලා ගන්න පුළුවන්. AMOLED display එකක් විදිහට තමයි මේක display එක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. 120 Hz refresh rate එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ brightness level එක ගත්තොත් එහෙම 1200 nits විදිහට බලා ගන්න පුළුවන්. display size එක 6.67 inch විදිහට බලා ගන්න පුළුවන්. මේක resolution එක ගත්තොත් එහෙම 1080ට 2400 විදිහට බලා ගන්න පුළුවන්. Android 14 තමයි run වෙන්නේ දැනට. ඉතින් මේක RAM ගත්තොත් එහෙම RAMs දෙකකින් අපිට බලා ගන්න පුළුවන්. 6GB එකක් තියෙනවා. තව 8GB එකක් තියෙනවා. storage ගත්තොත් එහෙම storage උත් අපිට දෙකකින් බලා ගන්න පුළුවන්. 128 තියෙනවා. 256 තියෙනවා. ඉතින් ඔයාලට කැමති එකක් තෝරගන්න පුළුවන්. ඔයා තෝරගන්න RAM එක අනුව මේ ෆෝන් එකේ මිල ගණන් වෙනස් වෙනවා. ඒක අමුතුවෙන් මතක් කරන්න දෙයක් නැහැ. ඒක ඔයගොල්ලෝ දන්නවා. කැමරා 4යි මේක. කැමරා 4යි, selfie කැමරා එකයි, පිටිපස්සේ කැමරා 3යි, කැමරා 4යි. මේක wide lens එක ඇවිල්ලා megapixel 108ක wide lens එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි macro lens එකක් බලා ගන්න පුළුවන්. මේක megapixel 2යි. depth lens එකක් බලා ගන්න පුළුවන්. මේකත් megapixel 2යි. selfie camera එක විදිහට wide lens එකක් බලා ගන්න පුළුවන්. මේක megapixel 20ක හොඳ කැමරා එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. සහ මේක battery එක 5500ක් විදිහට බලා ගන්න පුළුවන්. මේක රුපියල් 48000 50000 අතර මුදලකට මේ ෆෝන් එක වට ශ්‍රී ලංකාව තුලේ ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඊළඟට අපි තෝරාගත්තා මේ used ෆෝන් එකක්. ඉතින් මේ ෆෝන් ලිස්ට් එකේ අපි සමහර තැන් වලට අපි කියන්නේ පාවිච්චි කරපු ෆෝන් දෙක තුනක් අපි දාලා තියෙනවා. ඉතින් ගොඩක්ම තියෙන්නේ brand new ෆෝන්. ඉතින් ඒ ගැන මුති තණ්ඩ යන්න එපා. හතරවෙනිට තියෙන්නේ Google Pixel 5 කියන ෆෝන් එක. ඉතින් මේක මම යූස් කරන ෆෝන් එක. ඉතින් මේක 2020 9:30 තමයි මේක ලොන්ච් කරේ. ඉතින් සාමාන්‍ය ටිකක් පොඩි ෆෝන් එකක්. හරිද? ඉතින් අතට අහුවෙන හොඳ පොඩි ෆෝන් එකක්. මේක එක SIM එකක් සහ eSIM එකක් යූස් කරලා මේක පාවිච්චි කරගන්න පුළුවන්. ඒ කියන්නේ no SIM එකයි eSIM එකයි දාලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ හරියට dual SIM වගේ තමයි. මේකත් අපිට front එක glass බලා ගන්න පුළුවන්. ඒ වගේම frame එක සහ back එක aluminum වලින් බලා ගන්න පුළුවන්. ආරක්ෂාව අතින් ගොඩක් හොඳයි. IP68 water and dust resistant පාසුකම මේක බලා ගන්න පුළුවන්. මේක display එකට දාලා තියෙන්නේ OLED panel එකක්. මේක 90 Hz refresh rate එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. HDR10 plus support කරනවා. display size එක ඇවිල්ලා 6.0 inch display එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ display එකේ resolution එක 1080ට 2340 විදිහට බලා ගන්න පුළුවන්. Android 11 තමයි මේකේ අපිට ගන්නකොටම බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි මේක අපිට Android 14 වෙනකන් අපිට මේක අප්ඩේට් කරගැනීමේ හැකියාව තියෙනවා. මේකේ එක RAM එකයි අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ 8GB සහ 128GB ස්ටෝරේජ් එකක් තියෙන version එක විතරයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේකේ අපිට megapixel 12.2ක wide lens එකක් වගේම මේකේ ultra wide lens එක විදිහට megapixel 16ක කැමරා එකක් බලා ගන්න පුළුවන්. සහ මේකේ selfie කැමරා එක megapixel 8ක හොඳ selfie කැමරා එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ battery එක milliampere 4080ක හොඳ battery capacity එක මේක බලා ගන්න පුළුවන්. ඉතින් මේක price එක ගැන කතා කරොත් එහෙනම් මේක price එක අද වෙනකොට මේක රුපියල් 47000 ඉඳලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය මේක ඒ දවස්වල නම් රුපියල් 50000 වගේ level එකට තමයි ගියේ. හැබැයි දැන් නම් ඊටත් අඩුයි. සාමාන්‍යයට මේ 47 වගේ price range එකකට මේකේ ෆෝන් එකක් අරගන්න පුළුවන්. සමහර ඊටත් අඩු වැඩි දැන් නම්.
ඉතින් ඊළඟට අපේ ලිස්ට් එකේ පස්වෙනි ෆෝන් එක ඇවිල්ලා මේක ZTE Nubia Neon 3 කියන ස්මාර්ට් ෆෝන් එක. ඉතින් මේක පොඩක් අර ගේමින් ෆෝන් එකක් විදිහට තමයි මේක ප්‍රසිද්ධ ගොඩක්ම. ඉතින් මේක ස්පෙෂල් ගේමින් මෝඩ් එහෙම තියෙනවා. ඉතින් 2025 3 තමයි මේ ෆෝන් එක ලොන්ච් කරන්නේ. ඉතින් මේකේ බෑක් එක අපිට RGB light තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ ඩිස්ප්ලේ එක කතා කරොත් එහෙනම් මේක ඩිස්ප්ලේ එක AMOLED පැනල් එකක් AMOLED ඩිස්ප්ලේ එකක් තමයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. 120 Hz refresh rate එකක් මේක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ back brightness level එක ගත්තොත් එහෙනම් මේක 1000 nits විදිහට බලා ගන්න පුළුවන්. ඩිස්ප්ලේ size එක 6.8 inch විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ resolution එක 1080ට 2392 විදිහට බලා ගන්න පුළුවන්. Android 15 තමයි මේක run වෙන්නේ. ඉතින් මේකත් එක RAM එකක් විදිහට බලා ගන්න පුළුවන්. මේක 8GB and 128GB storage එකක් තියෙන version එක විතරයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. කැමරා 3යි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. පිටිපස්සේ කැමරා 2යි, selfie කැමරා 1යි. මේකේ wide lens එක විදිහට අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ megapixel 50ක කැමරා එකක්. ඒ වගේම මේක depth lens එක විදිහට megapixel 2ක කැමරා එකක් බලා ගන්න පුළුවන්. මේක selfie කැමරා එක megapixel 16යි. milliampere 6000ක බැටරි එකක් මේක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක price එක ඇවිල්ලා රුපියල් 60000 65000 අතර මුදලකට මේ ෆෝන් එක වඩා brand new ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. හරි එහෙනම් ඔහොම යන් අපි අපේ ලිස්ට් එකේ 6 වෙනි ෆෝන් එකට මේක Vivo ෆෝන් එකක්. ඉතින් මේක Vivo Y29 කියන සුපිරිම ෆෝන් එක. මේක 2024 12/24 තමයි මේ ෆෝන් එක ලොන්ච් කරලා තියෙන්නේ. ඉතින් තරමක ටිකක් විශාල ෆෝන් එකක්, ටිකක් ලොකු ෆෝන් එකක්. dual sim මේක දාන්න පුළුවන්. glass front එකක් බලා ගන්න පුළුවන්. plastic back එකක් එක්ක plastic frame එකක් බලා ගන්න පුළුවන්. IP64 water and dust resistant පහසුකම් මේක බලා ගන්න පුළුවන්. මේක display ගැන කතා කරොත් එimhe IPS LCD panel එකක් මේක බලා ගන්න පුළුවන්. 120 Hz refresh rate එකක් සහ මේක brightness level එක 1000 nits විදිහට බලා ගන්න පුළුවන්. display size එක 6.68 inch විදිහට බලා ගන්න පුළුවන්. මේකේ resolution එක 720ට 1608 විදිහට බලා ගන්න පුළුවන්. Android 14 තමයි මේක තියෙන්නේ. RAMs 3කින් බලා ගන්න පුළුවන්. 4GB තියෙනවා, 6GB තියෙනවා සහ 8GB තියෙනවා. storage උත් අපිට දෙකකින් බලා ගන්න පුළුවන්. 128 බලා ගන්න පුළුවන් සහ 256 බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ 8GB එක ගත්තොත් එහෙනම් මේකේ වාට 128 storage එකක් තියෙනවා, 256 storage එකකුත් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. කැමති එක use කරන්න පුළුවන්. හැබැයි ෆෝන් එකේ වා තෝරගන්න RAM එක storage එක නෝ මිල වෙනස් වෙනවා. ඒක ඕගොල්ලෝ දන්න කාරණයක්. ඉතින් මේකේ megapixel 50ක wide lens එකක් බලා ගන්න පුළුවන් සහ megapixel 8ක wide lens එකක් බලා ගන්න පුළුවන්. මේක selfie camera එක විදිහට සහ මේකේ battery එක 5500ක් විදිහට තමයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේක රුපියල් 58000 ඉඳලා 60000 වෙනකම් මේ ෆෝන් එක මාකට් වෙනවා මේ ෆෝන් එක. ඉතින් ඔයාලට 58000 60000 අතර මුදලකට මේ වගේ ෆෝන් එකක් ඔයාලට brand new ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතිව. ඊළඟට ඔන්න තවත් තියෙනවා Google ෆෝන් එකක්. තවත් එක Google ෆෝන් එකක්. මේක Google Pixel 6 කියන ෆෝන් එක. ඉතින් මේකත් ඔයාලට ඉතින් මම අර කලින් කිව්වේ use ෆෝන් එකක්. මේක Google Pixel 5 එක. මේක Google Pixel 6 එක. මේක ඔයාලට brand new ගන්න පුළුවන්. මම ඔයාලට මිල ගණන් කියන්න ඉස්සරහට 2021 10යි 19 තමයි මේ ෆෝන් එක launch කරන්නේ. ඉතින් Pixel 5 එකට වඩා මේ ෆෝන් එක ටිකක් ලොකුයි සහ මාර පෙනුම ෆෝන් එකක්. glass front එකක් තියෙනවා සහ glass back එකක් බලා ගන්න පුළුවන් සහ aluminum frame එකක් බලා ගන්න පුළුවන්. ෆෝන් එකට black cover එකක් අනිවාර්යයෙන්ම දාගන්න. මොකද back එක glass නිසා. IP68 water and dust resistant පහසුකම් මේක බලා ගන්න පුළුවන්. display එක විදිහට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ AMOLED display එකක්. 90 Hz refresh rate එකක් බලා ගන්න පුළුවන්. HDR10 plus මේ display එකට support කරනවා. display size එක 6.4 inch විදිහට බලා ගන්න පුළුවන්. display එකේ resolution එක ගත්තොත් එහෙම 1080ට 2400 විදිහට බලා ගන්න පුළුවන් සහ Android 12 තමයි මේක run වෙන්නේ. හැබැයි මේක Android 15 වෙනකන් update කරන්න පුළුවන්. එක RAM එකයි මේකේ එන්නේ 8GB RAM එකක් සහ storage දෙකකින් බලා ගන්න පුළුවන්. 128 සහ 256 විදිහට. ඉතින් කැමරා තුනක් බලා ගන්න පුළුවන්. පිටිපස්ස දෙකයි, selfie එකයි. මේකේ main lens එක megapixel 50යි. තව megapixel 12ක lens එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. මේකේ selfie මේ කැමරා එක megapixel 8ක කැමරා එකක් මේක බලා ගන්න පුළුවන්. මේකේ battery level එක ඇවිල්ලා 2614ක් විදිහට බලා ගන්න පුළුවන් milliampere hour. මේක රුපියල් 65000 ඉඳලා ඔයාලට තියෙනවා බලා ගන්න පුළුවන් මේ ෆෝන් එක. ඔයාලා තෝරගන්න RAM එක නෙමෙයි storage අනුව මේ ෆෝන් එකේ මිල වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට ලිස්ට් එකේ 8 වෙනිය තියෙන්නේ Samsung ෆෝන් එකක්. Samsung Galaxy A26 කියන ෆෝන් එක තමයි අපිට තියෙන්නේ. 2025 3.2 තමයි මේ ෆෝන් එක launch කරන්නේ. ඒක ලොකු ෆෝන් එකක්. dual sim support කරනවා. IP67 කියන water and dust resistant පහසුකම් මේකේ බලා ගන්න පුළුවන්. super AMOLED display එකක් බලා ගන්න පුළුවන්. මේක display එකට 120 Hz refresh rate එකක් මේකේ බලා ගන්න පුළුවන්. සහ මේකේ display එකේ size එක 6.7 inch විදිහට බලා ගන්න පුළුවන්. සහ මේකේ resolution එක 1080ට
340 විදිහට බලා ගන්න පුළුවන්. Android 15 තමයි මේක රන් වෙන්නේ. RAMs 3කින් බලා ගන්න පුළුවන් මේ ෆෝන් එක. 4GB තියෙනවා, 6GB තියෙනවා සහ 8GB තියෙනවා. සහ මේක storage ගැන කතා කරොත් එහෙම 128 සහ 256GB විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම කැමරා 4කින් බලා ගන්න පුළුවන්. පිටිපස්ස කැමරා 3යි, selfie කැමරා 1යි. ඉතින් මේකේ main lens එක ඇවිල්ලා මෙගාපික්සල් 50යි, ultra wide lens එකක් තියෙනවා මෙගාපික්සල් 8යි, macro lens එකක් තියෙනවා මේක මෙගාපික්සල් 2යි. සහ මේකේ selfie කැමරා එක විදිහට මෙගාපික්සල් 13ක හොඳ කැමරා එකක් මේකේ බලා ගන්න පුළුවන්. මිලියම්පියර් 5000ක බැටරි එකක් තියෙනවා. රුපියල් 60,000 ඉඳලා 65,000 වෙනකම් මේ ෆෝන් එක වාට ශ්‍රී ලංකාව විතර වාට හොයා ගන්න පුළුවන්. brand new අරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. 9 වෙනි ෆෝන් එක ඇවිල්ලා මේක 9 වෙනි ෆෝන් එක ඇවිල්ලා Sony Xperia 1 Mark 3 කියන මෙන්න. ඉතින් මේ ෆෝන් එක 2021 4යි 14 තමයි මේ ෆෝන් එක රිලීස් කරන්නේ. dual sim support කරනවා. IP68 water and dust resistant passcode මේක බලා ගන්න පුළුවන්. මේක display එක OLED panel එකක් තමයි බලා ගන්න පුළුවන් කබල වෙන්නේ. 1B colors බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ 1 billion colors මේ display එකේ අපිට බලා ගන්න පුළුවන් කබල ගොඩක් හොඳ display එකක්. 120 Hz refresh rate එකක් මේක බලා ගන්න පුළුවන්. display size එක 6.5 inch විදිහට බලා ගන්න පුළුවන්. මේකේ resolution එක ඇවිල්ලා 2677ට 3840 විදිහට බලා ගන්න පුළුවන්. Android 11 තමයි මේක තියෙන්නේ. හැබැයි වාට මේක Android 13 වෙනකම් මේක අප්ඩේට් කරගන්න පුළුවන්. එක RAM එකයි තියෙන්නේ. 12GB RAM එකක් බලා ගන්න පුළුවන් සහ storage දෙකකින් බලා ගන්න පුළුවන්. 256 සහ 512GB විදිහට storage දෙකකින් බලා ගන්න පුළුවන්. කැමරා 4යි. පිටිපස්සේ තියෙනවා wide lens එකක් තියෙනවා, ultra wide lens එකක් තියෙනවා සහ telephoto lens එකක් තියෙනවා. මේ lens තුනම 12 megapixel විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් කවලේ. මේක selfie camera එක විතරක් megapixel 8ක් විදිහට බලා ගන්න පුළුවන්. මේක wide lens එකක්. අපිට මේක battery එක 4500 mAh battery එකක් බලා ගන්න පුළුවන්. මේකත් ඔයාලට රුපියල් 65000 ඉඳලා මේ ෆෝන් එක brand new ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතිව. ඊළඟට අපේ ලිස්ට් එකේ 10 වෙනි ෆෝන් එක. මේක ටෙක්නෝ ෆෝන් එකක්. ඉතින් මේක ටෙක්නෝ Common 14. මම නම කිව්ව හරියද දන්නේ නැහැ. Common 14 කියන ෆෝන් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක 2025 3 තමයි මේ ෆෝන් එක launch කරන්නේ. ටිකක් විශාල උස ෆෝන් එකක්. dual sim support කරනවා. IP66 water and dust resistant passcode මේක බලා ගන්න පුළුවන්. AMOLED display එකක් මේක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. 120 Hz refresh rate එකක්. display size එක 6.78 inch විදිහට බලා ගන්න පුළුවන්. මේකේ resolution එක 1080ට 2436 විදිහට බලා ගන්න පුළුවන් සහ Android 15 තමයි මේක රන් වෙන්නේ. RAM දෙකකින් සහ storage දෙකකින් බලා ගන්න පුළුවන්. RAM එක ඇවිල්ලා 8GB සහ 12GB විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ storage එක 128 සහ 256GB විදිහට බලා ගන්න පුළුවන්. කැමරා 3යි, back එකේ 2යි, selfie 1යි. megapixel 50ක wide lens එකක් තියෙනවා, ultra wide lens එකක් තියෙනවා megapixel 8ක. මේකේ selfie camera එක විදිහට wide lens එකක් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා megapixel 32ක. කැමරා එක ගොඩක් හොඳ කැමරා එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. මිලියම්පියර් 5200ක හොඳ බැටරි ලෙවල් එකක් මේක බලා ගන්න පුළුවන්. බැටරි හෙල්ත් එකක් බලා ගන්න පුළුවන්. හොඳ බැටරි එකක් බලා ගන්න පුළුවන්. රුපියල් 70000 ඉඳලා 75000 වෙනකම් මේක ඔයාට මිලදී ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතිව brand new. ඉතින් ඊළඟට ලිස්ට් එකේ 11 වෙනියා Infinix ෆෝන් එකක් තමයි තියෙන්නේ. Infinix Note 15 කියන ස්මාර්ට් ෆෝන් එක. මේක ගොඩක් කීනි ෆෝන් එකක්, සිහින් ෆෝන් එකක් කියලා ගොඩක් කට්ටිය කියනවා. 2024 9/5 තමයි මේ ෆෝන් එක ආවේ. ටිකක් ලොකු ෆෝන් එකක්, ටිකක් විශාල ෆෝන් එකක්. dual sim support කරනවා. IP54 water and dust resistant passcode මේක බලා ගන්න පුළුවන්. IPS LCD panel එකක් මේක display එක විදිහට බලා ගන්න පුළුවන්. 120 Hz refresh rate එකක් සහ මේක brightness level එක 480 nits විදිහට බලා ගන්න පුළුවන්. මම දන්නේ ඇයි resolution එකේ මෙච්චර අඩු කියලා. display එකේ size එක 6.7 inch විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ display එක 720ට 1600 විදිහට බලා ගන්න පුළුවන්. Android 14 තමයි තියෙන්නේ. RAMs 3කින් සහ storage දෙකකින් බලා ගන්න පුළුවන්. 4GB 6GB සහ 8GB විදිහට මේක RAM විදිහට බලා ගන්න පුළුවන්. මේක storage විදිහට 128 සහ 256 විදිහට බලා ගන්න පුළුවන්. ඔක්කොම පිළිවෙලට දාලා තියෙනවා display වෙන්න. කැමරා 3යි, megapixel 48ක wide lens එකක් බලා ගන්න පුළුවන්. megapixel 2ක depth lens එකක් බලා ගන්න පුළුවන්. මේක selfie camera එක විදිහට megapixel 8ක wide lens එකක් බලා ගන්න පුළුවන්. milliampere 5000ක battery එකක් තියෙනවා. රුපියල් 74000 ඉඳලා 79000 වෙනකම් මේ ෆෝන් එක ඔයාලට brand new ගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ ඇතුලේ.
හරි ඊළඟට අපි යනවා iPhone එකක් බලන්න. ඉතින් මේක ලිස්ට් එකේ 12 වෙනියට තියෙන්නේ iPhone 12 mini එක. කෙල්ල ගොඩක් ආස ෆෝන් එකක්. ගොඩක් පොඩි නිසා කෙල්ල ගොඩක් ආසයි මේ ෆෝන් එක. ගර්ල්ස් ගොඩක් ආසයි. 2020 10යි 13 තමයි මේ ෆෝන් එක ලොන්ච් කරන්නේ. ටිකක් පොඩි ෆෝන් එකක්. අර mini කිව්වම ඉතින් තේරෙනවනේ. dual sim support කරනවා. dual sim support කරනවා. eSIM දාන්නත් පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතිව. මේකෙත් අපිට glass front එකක් එක්ක glass back එකක් බලා ගන්න පුළුවන් සහ aluminum frame එකක් බලා ගන්න පුළුවන්. ෆෝන් එක use කරනවා නම් අනිවාර්යයෙන්ම back cover එකක් use කරන්න. හොඳ silicon back cover එකක් use කරන්න. මොකද back එක glass නිසා. IP68 water and dust resistant පහසුකම මේක බලා ගන්න පුළුවන්. Super Retina XDR OLED panel එකක් මේක බලා ගන්න පුළුවන්. Apple ලටම ආවෙන එක display එකක් මේක. ගොඩක් හොඳ display එකක්. HDR10 support කරනවා. මේක brightness level එක ගැන කතා කරොත් එහෙම මේක brightness level එක 1200 nits විදිහට බලා ගන්න හොඳ brightness level එක. මේකේ size එක ඇවිල්ලා 5.4 විදිහට බලා ගන්න පුළුවන්. ගොඩක් පොඩි ෆෝන් එකක් මම ඔයාලට කිව්වා. resolution නගේ 1080ට 2340 කියන resolution නගේ මේක බලා ගන්න පුළුවන්. Apple A14 Bionic කියන chipset එක මේක බලා ගන්න පුළුවන්. ගොඩක් heavy chipset එකක් මේක. එක RAM එකයි තියන්නේ. ඒක 4GB RAM එකක්. storage 3කින් වාට මේ ෆෝන් එක මිලදී ගන්න පුළුවන්. 64 120 සහ 256 විදිහට storage 3කින් ගන්න පුළුවන්. RAM එක storage එක අනුව මිල වෙනස් වෙනවා. ඒක ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මේකේ ඔක්කොම selfie camera එක මේක පිටිපස්ස camera දෙකක් තියෙනවා. මේ camera දෙකම ultra wide එකයි wide එකයි ultra wide එකයි මේක selfie camera එකයි ඔක්කොම අපිට megapixel 12 lens තමයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. megapixel 12 camera lens තමයි තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා Apple ලගේ තියෙන camera quality එක මොන වගේද කියලා. battery එක ගත්තොත් මේක milliampere hour 2227ක battery එකක් තමයි මේක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක හරි මම දන්නවා. ඉතින් ඕගොල්ලෝ හිතන ඒවා සමහර කට්ටිය හිතන ඒවා මම දන්නවා. අපු උත්තර battery කියලා අහන්නේ. කමක් නැහැ කමන්නේ. ඔයගොල්ලෝ හිතාගෙන ඉන්න. 75 හිතලා මේ ෆෝන් එක වාට ගන්න පුළුවන්. brand new. හරි ඊළඟට ලිස්ට් එකේ 13 වෙනි ෆෝන් එක 13 වෙනි ෆෝන් එකකට තියෙන්නේ Samsung ෆෝන් එකක්. මේක Samsung Galaxy A36 කියන සුපිරිම ෆෝන් එක මේක. මේක 2025 3.2 තමයි මේක මේ ෆෝන් එක ලොන්ච් කරන්නේ. ගොඩක් හොඳ ලොකු ෆෝන් එකක්. කැමති නම් ඔයාලන්ට dual sim දාන්න පුළුවන්. එහෙම නැත්නම් dual eSIM විදිහට මේක use කරන්න පුළුවන්. කැමති දෙයක use කරන්න පුළුවන්. front glass එකක් බලා ගන්න පුළුවන්. ඒක මේක ඉස්සරහා glass එකක් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. plastic frame එකක් එක්ක glass back එකක් බලා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම back cover එකක් use කරන්න. back එක glass නම් IP67 water and dust resistant පහසුකම මේක බලා ගන්න පුළුවන්. super AMOLED display එකක් මේක බලා ගන්න පුළුවන්. සහ 120 Hz refresh rate එකක් බලා ගන්න පුළුවන්. මේක brightness level එක ඇවිල්ලා 1900 nits විදිහට බලා ගන්න පුළුවන්. display size එක 6.7 inch විදිහට බලා ගන්න පුළුවන්. resolution එක 1080ට 2340 resolution නගේ බලා ගන්න පුළුවන්. Android 15 තමයි මේක run වෙන්නේ. camera 4යි පිටිපස්ස 3යි selfie camera එකයි. wide lens එක ඇවිල්ලා megapixel 50යි. ultra wide lens එකක් තියෙනවා megapixel 8යි. macro lens එකක් තියෙනවා megapixel 5යි. selfie camera එක විදිහට wide lens එකක් බලා ගන්න පුළුවන් 12 megapixel විදිහට. RAM මේක RAMs අපිට තුනකින් බලා ගන්න පුළුවන් 6GB 8GB 12GB සහ මේකේ ස්ටෝරේජ් උත් අපිට දෙකකින් බලා ගන්න පුළුවන් 120 සහ 256 පිළිවෙලට දාලා තියෙනවා. ඔයාලට කැමති එකක් තෝරගන්න පුළුවන්. තෝරගන්න version එක කරුණු මිල වෙනස් වෙනවා. milliampere 5000ක බැටරි එකක් බලා ගන්න පුළුවන්. මේක ඔයාලට රුපියල් 73000 ඉඳලා 76000 වෙනකම් මේ ෆෝන් එක ඔයාලට ශ්‍රී ලංකාවේ brand new මිලදී ගන්න පුළුවන් කිසිම ගේමක් නැතිව. ඊළඟට 14 වෙනි ෆෝන් එක. මේකත් බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ Vivo ෆෝන් එක. Vivo V14 කියන ෆෝන් එක 2024 6/17 තමයි මේ ෆෝන් එක launch කරන්නේ. dual sim support කරන ෆෝන් එකක්. eSIM support කරනවා කිසිම ගේමක් නැතිව. glass front එකක් බලා ගන්න පුළුවන්. plastic frame එකක් බලා ගන්න පුළුවන් සහ glass back එකක් බලා ගන්න පුළුවන්. චක්‍රය වගේ කියනවා. අනිවාර්යයෙන්ම back එක glass නම් අනිවාර්යයෙන්ම cover එකක් use කරන්න silicon cover එකක්. IP69 water and dust resistant පහසුකම මේක බලා ගන්න පුළුවන්. මේක display එකට AMOLED display එකක් තමයි ෆීචර් කරලා තියෙන්නේ. HDR10 plus support කරනවා. 120 Hz refresh rate එකක් මේක බලා ගන්න පුළුවන්. සහ මේකේ back brightness level එක 4500 nits විදිහට බලා ගන්න පුළුවන්. මේකේ display size එක ඇවිල්ලා 6.78 inch විදිහට බලා ගන්න පුළුවන්. මේකේ resolution එක 1260යි 2800 විදිහට බලා ගන්න පුළුවන්. Android 14 තමයි මේක run වෙන්නේ. RAM දෙකකින් සහ storage 3කින් බලා ගන්න පුළුවන්. 8GB සහ 12GB RAMs විදිහට බලා ගන්න පුළුවන්. storage විදිහට 128 256 සහ 512 විදිහට බලා ගන්න පුළුවන්. ස්ටෝරේජස් 3කින් බලා ගන්න පුළුවන්. කැමරා 3යි අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ කැමරා 3ම කියන්නේ පිටිපස්සේ කැමරා දෙකක් තියෙනවා. තව සෙල්ෆි කැමරා එකක් තියෙනවා. මේ කැමරා 3ම මෙගාපික්සල් 50ක කැමරා එකක් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේක බැටරි එක ඇවිල්ලා 5500 මිලියම්පියර් hour බැටරි එකක් මේක බලා ගන්න පුළුවන්. මේක රුපියල් 70000 ඉඳලා 75000 වෙනකම් මේ ෆෝන් එක වලට මිලදී ගන්න පුළුවන් brand new ෆෝන් එකක් විදිහට.
ෆෝන් ලිස්ට් එකේ 15 වෙනි ෆෝන් එක. ඉතින් 15 වෙනි ෆෝන් එකට දාලා තියෙන්නේ OnePlus ෆෝන් එකක්. මේක සුපිරිම ෆෝන් එක OnePlus කියලා කියන්නේ. 11R කියන සුපිරි හොඳ ලොකු ෆෝන් එකක් මේක. 2023 2.7 තමයි මේ ෆෝන් එක ලොන්ච් කරන්නේ. ඩුවල් සිම් සපෝට් කරනවා. ග්ලාස් බෑක් එකක් එක්ක ප්ලාස්ටික් ෆ්‍රේම් එකක් බලා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කවර් එකක් යූස් කරන්න. මේක ඩිස්ප්ලේ එක විදිහට මේකත් AMOLED ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන් කපල වෙන්නේ 1 බිලියන් කලර්ස් බලා ගන්න පුළුවන් මේ ඩිස්ප්ලේ එකේ. 120 Hz රිෆ්‍රෙෂ් රේට් එකක් තියෙනවා. HDR10 Plus සපෝට් කරන ඩිස්ප්ලේ එකක්. මේක brightness level එක 1450 nits විදිහට බලා ගන්න පුළුවන්. ඩිස්ප්ලේ size එක 6.74 inch විදිහට බලා ගන්න පුළුවන්. මේකේ resolution එක 1240ට 2772 resolution නගේ මේක බලා ගන්න පුළුවන්. Android 14 තමයි මේක run වෙන්නේ. RAM 3කින් සහ storage 3කින් බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් හොඳ RAM එකක් මේක බලා ගන්න පුළුවන්. මේක පොඩි මේක පටන් ගන්න 8GB වලින් 8GB 16GB සහ 18GB විදිහට ගොඩක් හොඳ RAM එකක් බලා ගන්න පුළුවන්. 128 256 512 විදිහට storage 3ක් බලා ගන්න පුළුවන්. පිළිවෙලට දාලා තියෙනවා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. මං කියන දේට විතරක් කන් දෙන්න යන්න එපා. කැමරා 3යි. මේක wide lens එක ඇවිල්ලා megapixel 50යි. ultra wide lens එකක් තියෙනවා megapixel 8යි. macro lens එකක් තියෙනවා megapixel 2යි. මේක selfie camera එක විදිහට wide lens එකක් බලා ගන්න පුළුවන් megapixel 16ක හොඳ selfie camera එකක් බලා ගන්න පුළුවන්. battery එක milliampere 5000යි 75000න් උඩ මේ ෆෝන් එක වාට මිලදී ගන්න පුළුවන්. රුපියල් 75000න්. ඊළඟට තියෙනවා ලිස්ට් එකේ 16 වෙනියට ZTE ෆෝන් එක. මේක ZTE Nubia Focus Pro කියන ගොඩක් හොඳ ෆෝන් එකක්. මම හිතන්නේ මේක මම YouTube එකේ විතර දැකලා නැති ෆෝන් එකක් මේක. 2024 2.28 තමයි මේ ෆෝන් එක ලොන්ච් කරන්නේ. ගොඩක් හොඳ ගොඩක් ලස්සන ෆෝන් එකක්. ඩුවල් සිම් සපෝට් කරනවා. ප්ලාස්ටික් ෆ්‍රේම් එකක් එක ග්ලාස් බෑක් එකක් බලා ගන්න පුළුවන්. ෆ්‍රන්ට් එක ග්ලාස් අනිවාර්යයෙන්ම කවර් එකක් යූස් කරන්න. මේක ඩිස්ප්ලේ එක IPS LCD පැනල් එකක් බලා ගන්න පුළුවන්. 120 Hz රිෆ්‍රෙෂ් රේට් එකක් මේකේ බලා ගන්න පුළුවන්. ඩිස්ප්ලේ size එක 6.72 inch විදිහට බලා ගන්න පුළුවන්. resolution එක 1080ට 2400 විදිහට බලා ගන්න පුළුවන්. Android 13 තමයි මේක run වෙන්නේ. එක RAM එකයි එක storage එකයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ 8GB 256GB විදිහට බලා ගන්න පුළුවන්. RAM සහ storage. ඉතින් කැමරා 4යි පිටිපස්සේ 3යි selfie camera එකයි. main lens එක megapixel 108යි. ultra wide එක megapixel 5යි. depth lens එක ඇවිල්ලා megapixel 2ක lens එකක් බලා ගන්න පුළුවන්. මේක milliampere 5000ක battery එකක් මේක බලා ගන්න පුළුවන්. රුපියල් 80000 දලා ෆෝන් එක වඩ ගන්න පුළුවන්. brand new. ඊළඟට ලිස්ට් එකේ 17 තියන්නේ Honor ෆෝන් එකක්. Honor X8C කියන ෆෝන් එක. 2025 පළවෙනි මාසේ 14 තමයි මේ ෆෝන් එක ලොන්ච් කරන්නේ. ඉතින් අලුත් අවුරුදු දීපු තෑග්ගක් Honor එකෙන්. ඩුවල් සිම් සපෝට් කරන ගොඩක් හොඳ අතර අහුවෙන හොඳ ගොඩක් හොඳ ලොකු ෆෝන් එකක්. ග්ලාස් ෆ්‍රන්ට් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම බෑක් එක සහ ෆ්‍රේම් එක ප්ලාස්ටික් වලින් බලා ගන්න පුළුවන්. කවර් එකක් යූස් කරන එක ගොඩක් හොඳයි. IP64 water and dust resistant පාසුකම් මේක බලා ගන්න පුළුවන්. AMOLED display එකක් තමයි බලා ගන්න පුළුවන් කබල වෙන්නේ. 120 Hz refresh rate එකක් සහ pack brightness එක 2800 nits විදිහට බලා ගන්න පුළුවන්. මේකේ display size එක 6.7 inch විදිහට බලා ගන්න පුළුවන්. resolution එක 1080ට 2412 කියන resolution එක බලා ගන්න පුළුවන්. Android 15 තමයි මේක run වෙන්නේ. RAM 2යි storage 3කින් බලා ගන්න පුළුවන්. 6GB සහ 8GB විදිහට මේක RAM දෙක බලා ගන්න පුළුවන්. 128 256 සහ 512 විදිහට මේක storage 3ක් බලා ගන්න පුළුවන්. cameras 3ක් බලා ගන්න පුළුවන්. පිටිපස්ස 2යි ඉස්සරහ 1යි. wide lens එක ඇවිල්ලා megapixel 108යි. ultra wide lens එක ඇවිල්ලා megapixel 5යි. selfie camera එක wide lens එකක් තියෙන්නේ megapixel 50ක lens එකක් බලා ගන්න පුළුවන්. milliampere 5000ක battery එක බලා ගන්න පුළුවන්. රුපියල් මේකත් රුපියල් 80000 ඉඳලා වාට මේ ෆෝන් එක මිලදී ගන්න පුළුවන්. 80000න් උඩ මේ ෆෝන් එක වාට මිලදී ගන්න පුළුවන්. ගොඩක් හොඳ ෆෝන් එකක්. ඊළඟට 18 තවත් තියෙනවා iPhone එකක්. මේක iPhone 13 mini එක. මේක නම් user තම ගන්න පුළුවන්කම ලැබෙන්නේ. use phone එක brand new නේ මතක තියාගන්න. 2021 9යි 14 තමයි මේ ෆෝන් එක launch කරන්නේ. ටිකක් පොඩි ෆෝන් එකක්. dual sim support කරනවා. front එක glass back එකක් තියෙනවා. aluminum frame එකක් තියෙනවා. අනිවාර්යයෙන්ම cover එකක් use කරන්න, back cover එකක් use කරන්න. display එක super retina XDR OLED panel එකක් මේක බලා ගන්න පුළුවන්. HDR10 display එකක්. 1200 nits pack brightness level එකක් මේක බලා ගන්න පුළුවන්. 5.4 inch display එකක්. display size එක විදිහට බලා ගන්න පුළුවන්. resolution එක 1080ට 2340 විදිහට බලා ගන්න පුළුවන්. iOS 15 තමයි මේකේ run වෙන්නේ. මේකේ එක RAM එකක් විතරයි බලා ගන්න පුළුවන්. හැබැයි storage 3කින් බලා ගන්න පුළුවන්. 4GB RAM එකක් විතරයි මේක බලා ගන්න පුළුවන් කවලා වෙන්නේ. storage විදිහට 128 256 512 විදිහට storage 3කින් බලා ගන්න පුළුවන්. තෝරගන්න එක අනුව මිල වෙනස් වෙනවා. මේකත් අපිට ultra wide lens එකක් තියෙනවා, wide lens එකක් තියෙනවා, selfie camera එකටත්
වයිඩ් ලෙන්ස් එකක් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ ලෙන්ස් තුනම කැමරාස් තුනම 12 මෙගාපික්සල් විදිහට බලා ගන්න පුළුවන්. මේක බැටරි එක 2438යි මිලිඅම්පියර් බැටරි එකක් බලා ගන්න පුළුවන්. රුපියල් 95000 ඉඳලා උඩට මේ ෆෝන් එක යූස් ගන්න පුළුවන්. යූස් ෆෝන් එකක් මේ iPhone එකක් වෙන කෙනෙක් නම් ඔන්න නියම ඔබාණ්ඩේ 13 මිනි එක ගොඩක් මම හිතන්නේ ගොඩක් ගර්ල්ස් ලට හොඳයි. ගොඩක් හොඳ මිනි ෆෝන් එකක් නිසා. ඊළඟට 19 මිනි ෆෝන් එක. තියන්නේ Google ෆෝන් එකක්. Google Pixel 7 කියන ෆෝන් එක. මේක ඔයාලට බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන් මේ ෆෝන් එකත්. 2022 10/6 තමයි මේ ෆෝන් එක ලොන්ච් කරලා තියෙන්නේ. එක SIM එක දාන්න පුළුවන්. කැමති නම් eSIM එකක් දාලා dual SIM විදිහට පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. glass front එකක් තියෙනවා. glass back එකක් තියෙනවා. ඒ වගේම aluminum frame එකක් බලා ගන්න පුළුවන්. අනිත් cover එක අනිවාර්යයෙන්ම දාන්න. IP68 water and dust resistant පාසුකම මේක බලා ගන්න පුළුවන්. ඒ වගේම AMOLED display එකක් බලා ගන්න පුළුවන්. 90 Hz refresh rate එකක් තියෙනවා මේ display එකේ. HDR10+ ඒ වගේම මේකේ back brightness level එක 1400 nits විදිහට බලා ගන්න පුළුවන්. display size එක 6.3 inch විදිහට බලා ගන්න පුළුවන්. resolution එක ඇවිල්ලා 1080ට 2400 විදිහට බලා ගන්න පුළුවන්. Android 13 තමයි තියන්නේ. කැමති නම් ඔයාලට මේක Android 15 එක මේක අප්ඩේට් කරන්න පුළුවන්. එක RAM එකයි තියන්නේ 8GB RAM එකක් විතරයි. storage විදිහට 128GB සහ 256GB විදිහට storage දෙකකින් බලා ගන්න පුළුවන්. කැමරා තුනයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. selfie කැමරා එකයි පිටිපස්සේ කැමරා දෙකයි. මේකේ පිටිපස්සේ wide lens එක ඇවිල්ලා මෙගාපික්සල් 50යි. ultra wide lens එකක් තියෙනවා මෙගාපික්සල් 12යි. මේකේ selfie කැමරා එක විදිහට තියෙන්නේ ultra wide lens එක මෙගාපික්සල් 10.8ක හොඳ selfie කැමරා එකක් බලා ගන්න පුළුවන් ultra wide. ඒ වගේම මේකේ බැටරි එක ඇවිල්ලා 4355ක මිලිඅම්පියර් බැටරි එකක් බලා ගන්න පුළුවන්. මේක ඔයාලට රුපියල් 95000 ඉඳලා මේ ෆෝන් එක ඔයාලට brand new ගන්න පුළුවන්. brand new. ඊළඟට තියෙනවා සුපරිම ෆෝන් එකක්. මේකත් ඔයාලට යූස් ෆෝන් එකක් විදිහට තමයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අපේ ලිස්ට් එකේ තියෙන අන්තිම ෆෝන් එක Samsung Galaxy S23 FE කියන සුපරිම ෆෝන් එක. ඔයාලා දන්න Samsung Galaxy series එකේ performance වැඩිම සහ ගොඩක් ඉල්ලුම තියෙන සහ ගොඩක් අය ගන්න හීනමවන සහ ගොඩක්ම මිල අධිකම series එක තමයි මේ X series එක, S series එක. ඉතින් S series එකේ ෆෝන් එකක් දැම්ම අපේ ලිස්ට් එකට S23 FE කියන ෆෝන් එක. මේක user ගන්න පුළුවන්. 2023 10/4 තමයි මේ ෆෝන් එක රිලීස් කරන්න. dual SIM support කරනවා. eSIM මේක දාන්න පුළුවන්. glass front එකක් තියෙනවා. glass back එකක් තියෙනවා. aluminum frame එකක් තියෙනවා. අනිවාර්යයෙන්ම cover එකක් දාගන්න. මොකද glass back එකක් තියෙන නිසා. IP68 water and dust resistant පාසුකම මේක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ display එක dynamic AMOLED display එකක් බලා ගන්න පුළුවන්. 2x display එකක්. මේකේ 120 Hz refresh rate එකක් තියෙනවා. HDR10+ 1450 nits back brightness level එකක් මේක බලා ගන්න පුළුවන්. display size එක 6.4 inch විදිහට බලා ගන්න පුළුවන්. මේකේ resolution එක 1080ට 2340 විදිහට බලා ගන්න පුළුවන්. සහ මේකේ Android 13 තමයි මේක රන් වෙන්නේ. එක RAM එකයි තියෙන්නේ 8GB එකයි. storage දෙකකින් බලා ගන්න පුළුවන් 128 සහ 256GB විදිහට. මේකේ කැමරා එක ගත්තොත් එම කැමරා 4යි. selfie කැමරා එකයි පිටිපස්සේ කැමරා 3යි. මේකේ wide lens එක ඇවිල්ලා මෙගාපික්සල් 50යි. තව ultra wide lens එකක් තියෙනවා මෙගාපික්සල් 12යි. telephoto lens එකක් තියෙනවා තව මෙගාපික්සල් 8ක. බැටරි එක ඇවිල්ලා මිලිඅම්පියර් 4500ක බැටරි එකක් බලා ගන්න. මේක ඔයාලට රුපියල් 99000 ඉඳලා ගන්න පුළුවන්. juice හොයා ගන්න පුළුවන්. ඔයාලා බැලුවොත් මීටර ටිකක් කඩුවට හොයා ගන්න පුළුවන්. මේක තමයි ගොඩක්ම ස්පීඩ්ම හොඳම ෆෝන් එක. ඒක නිසා තමයි අපි මේක අන්තිමටම දැම්මේ. හරි ඉතින් ෆෝන් අපි 20ක් ගැන කතා කරා. ඔයාලට ශ්‍රී ලංකාවේ brand new ගන්න පුළුවන් හොඳ ෆෝන් සෙට් එකක්. ඒ අතර second hand ෆෝන් දෙක තුනකුත් අපි දැම්මා. ඉතින් මොකද හිතුනේ ෆෝන් ටික ගැන ඔයාගේ කැමති ෆෝන් එක මෙතන තිබුණාද? එහෙම නැත්නම් මොකක් හරි මගරිච්ච ෆෝන් එකක් මෙතෙන්ට තිබුණාද? හැමදේම දාන්න කමෙන්ට් එකක් විදිහට වීඩියෝ එකට ලයික් එකක් දාන්න ඇති කියලා මම හිතනවා. channel එක subscribe කරන්න. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න. අලුතින් නිකුත් වෙන devices ඒ කියන්නේ phones laptops හැමදේම අපි channel එකේ දාලා තියෙනවා. ඒ වගේම මේ වගේ phone පිළිබඳ විස්තරات අපි channel එකේ දාලා තියෙනවා. ගිහිල්ලා ඔයගොල්ලෝ බලන්න පුළුවන්. එහෙනම් අපි තවත් මේ වගේම අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ videos දිගටම බලන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් අපි ළඟදීම දවසක හම්බෙමු. එහෙනම් කටේම ජය වේවා. මං ගිහින් යන්නම්. BS